අපිට බදුල්ල දිස්ත්‍රික්කයට ගත්තම උඩරට දුම්රිය මාර්ගයේ කිලෝමීටර් 70ක දුරක් අපිට අයිති වෙනවා. ඒකෙන් දැඩි ලෙස අලාභ වෙච්ච ස්ථානයක් තමයි මේ උඩුවරත් දෙමෝදරත් අතර මේ ස්ථානයේ මහා පස්කන්ධක් ඇවිල්ලා ඒ වගේ මහා ගල්ලැටි ඇවිල්ලා විශාල ලෙස දුම්රිය මාර්ගයේ වැහිලා තිබුණේ. මේ වෙනකොට දුම්රිය දෙපාර්තමේන්තුවත් ඒ අදාළ සමාගමුත් ඒ වගේම NPR එකත් එකතු වෙලා සැලකිලි මට්ටමක් පාර විතර කරගෙන තියෙනවා. අද වෙනකොට අපි ආවේ දැන් අවසාන මෙතන තියෙන ස්ථානයේ තමයි ලොකුම අනතුරු උනේ. නිලධාරි කියන ආකාරයට අද මෙතන අපිට ලොකු ගල්ලැටි ටික පස්සේ ඉවත් කරගන්න පුළුවන්. දුම්රිය දෙපාර්තමේන්තුවත් ඒ වෙනුවෙන් දේශමහත් වෙනවා. එතකොට දැනට නිරීක්ෂණය වෙන තත්ත්වයට NPR එකේ දක්වන ප්‍රතිචාර අනුව බදුල්ලේ සිට බණ්ඩාරවල දක්වා අපි හිතනවා හෙට වගේ වෙනකොට සාමාන්‍ය ධාවනයක් කරලා පරීක්ෂාවට ලක් කරලා ඊළඟට සාමාන්‍ය මගී ප්‍රමාණයට සුසත්ත්වයට තියෙනවා කියන එක බලන්න තමයි උත්සාහය තියෙන්නේ. විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාරයේ ටිකක් වැඩිපුරම සංචාරකයන් එන මාසයක් තමයි මේ දෙසැම්බර් මාසයේ. දැන් වෙනකොට සංචාරකයන් ඇති එමි තිබෙනවා. විශේෂයෙන්ම ඇල්ල පුරවරය සංචාරකයන්ගෙන් පිරී යන්න ඕනේ. ඔවුන් බලාපොරොත්තු වෙන උඩරට දුම්රිය මාර්ගයේ විශේෂයෙන්ම මෙතන නයින් ආච් එක සහ මේ දෙමෝදර රේල් ගැටේ ආශ්‍රිත ප්‍රදේශ නරඹන්න. ඒ සඳහා කැල්ප්සෝ දුම්රිය විශේෂ දුම්රිය තියෙනවා. ඒක දැන් මේ වෙනකොට ආපදා තත්ත්වයට එක්ක අවසානයේ හිර වෙලා තියෙන්නේ බදුල්ල දුම්රිය ස්ථානයේ. අපිට මේ ටික විවර කරගන්න පුළුවන් වුණොත් දුම්රිය දෙපාර්තමේන්තුවත් එක්ක සාකච්ඡාවක ඉන්නවා. අඩුම තරමේ සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් කැලිප්සෝ දුම්රිය බදුල්ල බණ්ඩාරවල දක්වා යන්න. බණ්ඩාරවල සිට හපුතරේ දක්වා තව නිරීක්ෂණය කරලා නිරීක්ෂණය කළා තීන්දුව දිය යුතුයි කියලා අදාළ NPR එක කියනවා. මම හිතනවා මේ කොටසත් මෙච්චර බරපතල නෑ වගේ තමයි වැටහිම තියෙන නිලධාරීන්ගේ තත්ත්වය. ඒකත් මේව කරපු ටික ටික දුම්රිය මාර්ගය ඉදිරියට ගෙන යන්න අපි බලාපොරොත්තු වෙනවා හපුතරේ දක්වා.